යාළුවනේ ඔයගොල්ලෝ අද පිළිගන්නවා මගේ YouTube channel එක. අද අපි ගේ හදන්න යන්නේ ගුහා වගේ ලස්සන ගෙදරක්. ඒකෙන් තමයි අපි guys අර කේව් එහෙම යන්නේ. මේ ගෙදරින් තමයි plan කරන තේරම. මම කලින්ම ෆෙන්ස් ටිකක් හදාගෙන ගේ මේ හදලා තිබ්බේ. දැන් අපි මෙතන ඉඳන් හදාගෙන යනවා. මෙතන ඉඳන් ගවුනේ guys. නෑ නේ මෙන්න මේ හරි. අපි දැන් කපාගෙන යන් ඉක්මනට. හරි guys මේ survival මෙතන ඉඳන් තමයි දැන් අපි මේ පටන් ගන්න යන සේරම මිෂන් එහෙම. ආයෙ මම මෙතන ඉඳන් ගෙවල් හදන්නේ. මේක තමයි අන්තිම ගෙදර. හරිද guys? මේ අපි දැන් ඉක්මනින් හදාගෙන යන්. අපි දැන් වුඩ් එකක් කඩාවමු. ඉක්මනින් කඩාගෙන යන්. අපිට අවශ්‍ය වුණු එළුවෙක්ගේ සද්දයක් එනවා නේ guys. යෝ අම්මෝ. මේ විලේජ් එක guys මට කනකට වගේ හම්බුනේ. අර අයිස් එකෙන් මම නිකන් එහාට ගියා. එතකොට ඒක ඉන්න බෑ guys අර අයන් මාර විදිහට වද දෙනවා. අපි දැන් යන්කෝ ඉක්මනට. ඕගොල්ලන්ට පොඩ්ඩක් වටයක් ගිහිල්ලා පෙන්නන්න. හරි guys මේ හරින් ගියම ළඟයි. ඕගොල්ලන්ට පේනනේ guys මේ විලේජ් එක ටික ලොකුයි. මේ survival හරි අපි දැන් හදාගෙන යමු. මේ මෙතනින් පයින් වැඩි නේ බෑනේ. අපි දැන් ඉක්මනින් හදාගෙන යමු. කො අපි දැන් ක්‍රාෆ්ටිං කරන්න යනවනේ guys. නෑ අපි ඉස්සරහටනේ ගන්න යනවා. ඉස්සරහට හතර දෙන්න ලස්සන. මෙතනට එකයි හරි. මෙතනට දෙමු ලස්සන. අපි guys ඉක්මන හදාගමු විලේජ් එක. දවස් 3-4ක් විතරයි මයින්ක්‍රාෆ්ට් දවස්වලින්. ටිකක් අපි මේක ගුහාවට වගේ දික් කරලා හදන්නේ guys. හැබැයි අර guys මට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා අර කලින් වීඩියෝ එකේ මේ ගෙදර පොඩ්ඩක් අවුල් කියලා. ඒකින්ද මං හරියට වුඩ් වලින් මේක guys අපි තව මේ ස්ටෝන් වලත් හදනවා ඉස්සරහට. ඔයගොල්ලෝ බලන් ඉන්නකෝ. අපි දැන් හදන් යනවා. මේ මොකද guys අවුකුඩ් යන්නේ. ඒක මට නිකන් හම්බුනේ. මෙන්න guys මගේ කැරක්ටර් එක. හරි. මෙතන අපි ඉක්මනට හදාගෙන යනවා. guys මේක මේ ස්ලෝ කරන්නේ ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ගියොත් මේකට පැය දෙකක් විතර යනවා අපේ වෙලාවේ. ඒකින්ද මම ඉක්මනට ක්‍රූප් කරලා ගත්තා වීඩියෝ එක. හරි guys අපි හදාගෙන යමු. මේ විලේජ් එක guys ටිකක් ලොකු විලේජ් එකක්. ඕගොල්ලන්ටම පේනවනේ. අපි කපාගෙන යන ඉක්මනට. හරි. ඔන්න guys අපේ ගෙදර හැදුවා. ඕගොල්ලන්ට මෙන්න තියෙන මේකට ස්ටෝන් දාලා තමයි හදන්නේ. හරි. ක්‍රාෆ්ටින් ටේබල් තව අපි ඉස්සරහට මේක එඩිට් කරමු. අපි එළියට ගිහිල්ලා වහලා හදන්න තියෙනවා භාගය. බලමු මේ තියෙන තව වැටි ටික මට කියන්න මීඩියා ලොකු වෙනද වැටි අයින් වෙනවා. අපිට වැටි ටික හදමු. මේක කොහොමද ෆෙන්ස් එකක් දාමු. ඒක ලස්සනයි. හරි. ඉස්සරහට දාගෙන ක්‍රාෆ්ටින් කරමු. ෆෙන්ස් එකක් ගමු ටික. ඒකනේ මදිනේ ස්ටික්ස් එකක් අපි ඉස්සලා හදාගමු. ස්ටික්ස් මේ 4ක් ගත හැකියි අපිට. හරි guys අපි දැන් ස්ලැබ් එකකින් බෑනේ. හරි. අපි දැන් ස්ටික්ස් එකෙන් හදමු බලන්න. ෆෙන්ස් නේ අපිට හදන්න වෙන්නේ. අපි දැන් ඇතුළේ ගිහලා ඉක්මන ක්‍රාෆ්ටිං කරමු. ඉතින් දැන් නම් පුළුවන් නේ guys. හරි.
3යි ඉක්මනට අපි යන් ගයිස්. හරි අපි හදාගෙන යන්. තව ටිකක් අපිට ඕනේ වෙනවා. ඉක්මනට ගිහලා අපි ක්‍රාෆ්ටිං කරලා ගමු. ඔයගොල්ලෝ පේනවනේ ගයිස්. ගයිස් තව ඉස්සරහම හොඳ සර්වයිවල් හොඳ මේ වීඩියෝස් අරන් ඉන්න. ගයිස් නෑ ගයිස්. අපි ඉක්මනට හදා ගන්නත් එපා. ඔයගොල්ලෝ පේනවනේ මගේ කැරක්ටර් එක තාම පළවෙනි කැරක්ටර් එකේ ඉන්නේ. මම අලුත් කැරක්ටර් එකක් දාගෙන ඔයගොල්ලන්ට කියන්නම්. තාම ගයිස් මම මයින්ක්‍රාෆ්ට් එකට මොඩ් එහෙම දාගෙන නෑ. ගේට් එකක් ඕනේ. අපි දැන් ඉක්මනට හදාගමු. මෙතනට හරියන්නේ නෑ ගයිස්. අපි දැන් උඩට හැදුවා. දෙයක් ඇතිනේ. හරි අපි දැන් හදාගෙන යමු. ඔන්න ගයිස් අපි වහලා හදමු. මම මේක ස්ටෝන් වලින් හදලා තියෙන්නේ. උඩට අපි වූඩ් ටිකක් දාමු. ඇති වේද මන්ද රෑත් ඒකේ එනවා. කරන්ට අපි හදාගෙන යන් ගයිස්. වැට උඩින් එන්නේ. හරි අපි යන් ඉක්මනට හදාගමු. මෙන්න ගයිස් අපේ ගෙදර. හොඳයි නේ. අපි දැන් ඉස්සරහට යන්. මට මේ ඔයාලා ගයිස් මේ ඇනුම වගේ පෙන්වන්නේ මම බූට්ස් දෙකක් හදාගත්ත ආශ්‍රයම මරලා. හරි ඔන්න අපි දැන් මෙතන හදන්නේ ගල් ස්ටෝන් වලින් හදුනේ. ඔන්න ගයිස් අපේ හවුස් එක හදලා ඉවරයි. ඔයගොල්ලෝ හිතන දේ කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. හරි ගයිස්. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඊට පස්සේ ගිහිල්ලා බලමු. හරි ලස්සනයි. මේන ගයිස් අපි තුන් මෙතන කේව් එක කොහොමද කරන්නේ? හරි යන්. හරි. එන්න ගයිස් අපේ ගෙදර. අපි ඇතුළට ගිහිල්ලා බලමු ගයිස් කොහොමද කියලා. උරන්නේ නේ. දොරවල් තියෙන ඉන්නේ. ෆර්නිචර් තියෙනවා. මම ඉස්සරහ චීට් එකක් දානවා. ඒකට බල් ටික තියාගන්න ඕනනේ. හරි දොර වහගමු. දැන් රෑත් වෙන්නේ. හරි ගයිස් අද මේ වීඩියෝ එක ඉවර කරමු. ඔයගොල්ලෝ සුබ දවසක්.